අපේ කමෙන්ට්ස් වල තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒතර උංගොල්ලෝ දන්නවා අපේ සෝෂල් මීඩියා වල කමෙන්ට්ස් වල ප්‍රශ්න ඇහුවනම් මම ඒවට පුළුවන් තරම් දල වශයෙන් හෝ උත්තර දෙන්න පොරොන්දු වෙලා ඉන්නවා කියලා. හොඳයි. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ස්ටුඩන්ට් වීසා එකක ඕස්ට්‍රේලියාවේ ඉන්න එක්කෙනෙක්. නමුත් මේක අදාළයි පිට ඉන්න කට්ටියටත් ස්ටුඩන්ට්ස් හැටියට බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඩිපෙන්ඩන්ට්ස් හැටියට එන්න බලාපොරොත්තු වෙන කට්ටියටත් අදාළයි. කෙටි විස්තරයක් කරන්න මේක ඇත්තටම කතා කරනවා නම් කියනවා නම් හුඟක් දේවල් මේ පිළිබඳව කියන්න තියෙනවා. මම ඒත් එක්කම අත්‍යවශ්‍යයි කියලා හිතන කාරණා කිහිපයකුත් කියන්නම් ස්ටුඩන්ට්ස්ලට හෝ ඩිපෙන්ඩන්ට්ස්ලට ඉතාමත්ම වැදගත් වෙනවා. හොඳයි. ප්‍රශ්නේ තමයි ඒ අසන්නා හෝ අපේ ප්‍රේක්ෂකයන් ඉන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල යම්කිසි පාඨමාලාවක් හදාරන ගමන් ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් වෙයි කියන්නේ පාර්ට්නර්ව ස්පවුස් කෙනෙක්ව කොහොමද ගෙන්න ගන්න කියලා ගැන පොඩ්ඩක් කතා කරන්න කියලායි කියන්නේ. ඉතින් ඇත්තටම පොඩ්ඩක් කතා කරන්නම් ඒක ගැන. පළවෙනි එක තමයි ඕනෑම වීසා එකකට ස්ටුඩන්ට් කෙනෙක් වේවා ස්කිල්ඩ් මයිග්‍රන්ට් කෙනෙක් වේවා එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් වීසා මයිග්‍රන්ට් කෙනෙක් වේවා අදාළ වීසා එකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මොනවද කියලා දැනගන්න ඕනේ. මම මේ නීතිමය ප්‍රතිපාදන මොනවද කියලා දැනගන්න කියලා කිව්වේ හුඟක් අය හිතනවා අර වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕ යම්කිසි සෝෂල් මීඩියා එකකට ගිහිල්ලා යම්කිසි විස්තරයක් දැනගෙන වැඩේ කරගන්න හෝ විස්තර ගන්න පුළුවන් කියලා. බෑ. එතන තියෙන්නේ නීතිනුත් 1%-10% අතර ප්‍රමාණයක් පමණයි. සමහර කට්ටිය දන්නේ නැහැ මේ ප්‍රශ්නේ අහන්නේ මොකද කියලා ඇප්ලිකේෂන් එකේ. සහ සමහර වෙලාවට උත්තර දෙන්න ඕනේ විදිහ ඒකේ ලියලා නැහැ. ඒක නිසායි මම කියන්නේ හැමතිස්සෙම අර හරි නීතිමය රෙගියුලේෂන් එක මොකද්ද මයිග්‍රේෂන් ඇක්ට් එක හෝ මයිග්‍රේෂන් රෙගියුලේෂන් එකේ අදාළ සබ් ක්ලාස් එකකට අවශ්‍ය රෙගියුලේෂන් හැම එකටම හරි ගියොත් තමයි මේ වීසා එක හම්බ වෙන්නේ. ඉතින් අපි දැන් කෙටියෙන්නේ මම උත්තර දෙනවා කිව්වේ පළවෙනියට තමයි බලන්න ඕනේ ඩිපෙන්ඩන්ට් කෙනෙකුට අවශ්‍ය එවිඩන්ස් ලෑස්ති කරගන්න පුළුවන්ද කියලා ඩිපෙන්ඩන්සි රිලේෂන්ෂිප් එක පෙන්වන්න ඕනේ. අර මම කියවන පොඩ්ඩක් ක්‍රිටිකල් එකකුත් කියනවා කියලා ඒක තමයි ක්‍රිටිකල් එක. හුඟක් වෙලාවට මට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා කන්සල්ට් කරලා තියෙනවා ලංකාවෙන් ස්ටුඩන්ට් වීසා දානකොට බැඳලා නැහැ. දාලා වීසා එක හම්බ වෙන්න අතරතුර බඳිනවා. බැඳලා වීසා එක හම්බුණාට පස්සේ ඩිපෙන්ඩන්ට් වීසා එක දානවා. හෝ අර අතර කාලය අතරතුරදී ඇප්ලිකේෂන් එක දාන්න කලින් බඳිනවා. නමුත් ඇප්ලිකේෂන් එකේ ඩිස්ක්ලෝස් කරලා නැහැ. ඉතින් මේ කොයි වෙලාවේද ඩිපෙන්ඩන්ට් හැටියට එන්නේ ඩිස්ක්ලෝස් කරන්නේ මේක ඉතාමත්ම වැදගත්. මොකද සමහර වෙලාවට නීතියේ ලියලම තියෙන්න පුළුවන් මේ කාල පරිච්ඡේදය ඇතුළත ඩිස්ක්ලෝස් කරේ නැත්තම් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට මේ වෙලාවේදී ඇප්ලිකේෂන් එක දාන්න බෑ කියලා. ඉතින් බොහෝ දෙනෙක් ලංකාවෙන් පිට උපදෙස් දෙන්නේ නීතිඥවරු නෙමෙයි. මේ ලෝ එක දන්නේ නැහැ. අර වෙබ්සයිට් එකේ තියෙන ඇප්ලිකේෂන් එකට උත්තර දීලා නීතිය දන්නේ නැතුව වීසා එක හරියයි කියලා ප්‍රාර්ථනා කරගෙන තමයි මේවා වෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මේක නිසා තමයි හරියටම අර අවශ්‍ය රෙගියුලේෂන් එක තමාගේ තත්වයට ගැලපෙනවද ඒ ගැලපෙන විදිහට ඒවට උත්තර දීගෙන තමයි මේ ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ. අනිත් එක තමයි අර ෆයිනෑන්ෂල් ක්‍රයිටීරියා එකක් තියෙනවානේ. ඒ ෆයිනෑන්ෂල් ක්‍රයිටීරියා එක මීට් වෙන්නට අවශ්‍ය සියලුම ඇස්පෙක්ට්ස් ඒ කියන්නේ ෆයිනෑන්ෂල්ස් තියෙනවාද දෙන්න ඕනේ විදිය දිය යුතු ආකාරය කොච්චරක් දිය යුතුද තමන් ඉන්නේ ස්ට්‍රීම්ලයින් ප්‍රොසෙස් එකද වීසා ප්‍රොසෙස් එකකද තමාගේ රට පාස්පෝර්ට් හෝල්ඩර් රිස්ක් ෆැක්ටර් එක හයි රටක් නම් කරන්න ඕනේ යම විදිහක් තියෙනවා. ඉතින් මේවත් හරියට දැනගන්න ඕනේ. අනිත් එක තමයි මේ ජෙනුයින් ස්ටුඩන්ට් ජෙනුයින් ඇප්ලිකන්ට් කියන ක්‍රයිටීරියා එක මීට් වෙන විදිහටත් වැඩ කරන්න ඕනේ. දැන් මේක ගැන මට ස්පෙસિෆික් ඇඩ්වයිස් දෙන්න බෑ සෝෂල් මීඩියා වල. නමුත් මට කියන්න පුළුවන් දෙයක් තියෙනවා. තමන් හෝ තමාගේ පාර්ට්නර් ජෙනුයින් කියලා පෙන්වන අවශ්‍ය එවිඩන්ස් සහ සබ්මිෂන් එකක් ලියන්න. ඒක දැන් අලුතෙන් ඉතාමත්ම තදට බලනවා විශේෂයෙන්ම සබ් කොන්ටිනන්ට් එකෙන් ඇප්ලයි කරන ස්ටුඩන්ට්ස්ලට. ඉතින් මම හිතනවා මම දල වශයෙන් හෝ උත්තර දුන්නා. ඒ වගේම ක්‍රිටිකල් ඇස්පෙක්ට්ස් කීපයකුත් පෙන්ලා දුන්නා. මොකද වීසා එකක් රිජෙක්ට් වෙන්න දාන්න එපා. රිජෙක්ට් වෙන්න නැති වෙන්න දාන්න පුළුවන්. මොකද අපේ ස්ට්‍රෙන්ත්ස් වීක්නසස් කලින් අපිට දැනගන්න පුළුවන් නිසා. එහෙනම් උඹලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා අහන්න. මම පුළුවන් විදිහට උත්තර දෙන්නම්. ඒත් එක්කම අපේ channel එකට subscribe හෝ like කරලත් යන්න.